Hello guys, welcome to my YouTube channel. අද අපි වෙනස්ම වීඩියෝයක් කරන්න යන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ කැෆේ ඩැන්ඩි එකට. මොකද අපි අද ෆුඩ් රිවිව් එකක් කරන්න යන්නේ. අද අපි කොරියන් කෑම ගොඩක් try කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් බලමු අපි අපේ වීඩියෝ එක. යතිනේ. Nice. අද අපි දෙන්න කෑම try කරන්න වෙනවා. අපේ දෙන්නගේ තනියට තවත් කෙනෙක් ඇවිල්ලා කෑම try කරන්න. Hi කියන්න. සචිව නිපුන්සලා වේදිකාවේ. ගයිස් මේ වෙනකොට අපේ ඕඩර් එකෙන් භාගයක් මොකද ඇවිල්ලා තියෙන්නේ. අපි මුලින්ම ගත්තේ කොරියන් ආමිස් 2 එකක්. මං කිව්වා හරියද දන්නේ නැහැ. කොරියන් ආමිස් 2 වෙන්න ඕනේ. ඊළඟට මේක මොකක්ද සචින අක්කා කිව්වේ? ඈ? මේක බුල්කොකි එක. චිකන් බුල්කොකි නේද? ඊට පස්සේ නාසි ගුරාන එකක් අපි ගත්තා. ඊපස්සේ අපේ ඩ්‍රින්ක්ස් තුන තියෙනවා. එහෙනම් අපි try කරලා බලමු. අපි නම් මේ මොකද්ද මේ චොප්ස්ටික් එක කියන්නේ? චොප්ස්ටික් එක අපි නම් දන්නේ try කරලා මෙයා චුට්ටක් ලාවට දන්නවා බලමු කයිද කියලා. බයිද? මොකද්ද මේකට කියන නම කිව්වේ? චොප්ස්ටික්. මේක තමයි සුපිරි. දැක්කනේ පඩ දාන්න ගියා අරගෙන දාලා අන්න බෑ අනේ සුපිරි. අපි ඊළඟට try කරන්න යන්නේ මේක මොකද කිව්වේ? ඈ බුල්කොගි එක තමයි ඊළඟට try කරන්නේ. බුල්කොගි guys මෙන්න මේකේ තොක්බොකි තියෙනවා. අපිට මම දැන් තොක්බොකි වෙන හාන්ඩි එක කමඩින් වල තොක්බොකි නෙවෙයි දන්නේ. තොක්බොකි නේද? අපි ඒක try කරලා බලමු. ඔක දෙන්නකො මම කියන්නේ ඒක තමයි. පට සුපිරි. තේරුම් ගන්න. Kurang gambaran berila. Kurang gambaran berila. Mama aku punya kata adalah dagat asal. Ya, juga terangnya. Mama ini kita kelar bukan? Kimbap nih. Kimbap, මේ වගේ තුනක් කිම්පප් තියෙනවා කිම්බප් තියෙනවා. බොරු කියන්නේ. සුපිරි ආයිටම් සුපිරි. අපිට මේක ලකුණු දෙන්න පුළුවන් 10න්. වර කීයක් දෙන්න පුළුවන්ද? 9ක්. වර 9ක්? වර 10න් 9ක් දෙන්න පුළුවන්. සුපිරි. 10න් 10ම දෙන්න පුළුවන් ඒක අවුලක් නෑ. ඒක සුපිරි. ඉතින් මේක try කරනවා. දෙයියන්ගේ පීටෙන් ගෑනු දෙන්නටයි අර කන්න පුළුවන්. තව පොඩි කොටසක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් නේ දැන් උත්ම ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. සමාධි නෑ පව්වල. වපරියක් වගේ. ඔයාලා මෙතන වෙලා මෙන්න මේක ඕඩර් කරනවා නම් අනිවාර්යෙන් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් පතින්න ඕනේ නේ. අන්න මේක ඇත්තටම දෙන්න ඕන නම් කන්න බෑ අමාරුයි. මේ වැඩි ගොඩක් තියෙනවා. මේ පට්ටම ගොඩක් තියෙනවා මේ. තව එහෙම මෙතරුයි අපිට කා ගන්න බැරි වෙන්නේ දැන්. ඊළඟ try කරන්නේ try කරපු එක දැන් මෙහි ඉතුරුලා යන්නේ.
මේක කන්න බැරුණනේ. ඒක රහයි ඔය. රහයි? මට නම් හොඳට හොඳපා. මගේ කලිසම සුදු කලිසම් එන්දම් මේ වගේ තැන් වලට එන්න එපා. මේ වගේ පඩත්තර ගෑනුත් එක්ක. අනේ පේනවනේ ඉවරයි. ජනලක් අතේ. දැන් අසංකයියක් දැනගත්තාම අද කණ්ඩ ආවේ කියලා. ඔක කන්න නෙවෙයි තියෙන්නේ. දෙකක් තිබ්බනේ කොහොම කෑවල. ඇස් දෙකේ දා ගන්න තියෙන්නේ කොහොම. මොඩි. කොරියා රටේ විදේශ රටක මොන නියතු කියලාද කියන්නේ වැඩ දෙකොල්ල නියතු. සේවයේ නියතු අසංක මහතාගේ බිරිඳ අද ලර්නර්ස් යනවා කියලා මෙතන කොරියන් ෆුඩ් කන්න ඇවිල්ලා. හයිවෙස් ඩෙනිම් නේද ඔයාලට කියන්නේ? හයිවෙස් ඩෙනිම් මැදින හැම කෙල්ලෙක්ටම තියෙන ප්‍රශ්නයක් තමයි කන්න කලින් මේකේ බටන් එක බුරුල් කරගන්න එක. ඇයි කන්න බෑ ඉර වෙනවනේ. අනිවාර්යෙන් මම දැන් ගිහිලා තියෙන දෙතුන් දිනක් එක්කම මේ කැෆේ වලට රබඩ ඊටපස්සේ යාළුවොත් එක්ක යාර ආරෝෂා එක්ක වෙනකොට ඒකෙත් මගක් කාගෙන යනකොට අම්මට සිරින්න බෑ කියලා බටන් එක ගලවනවා. හැම කෙල්ලෙක්ට මේ ප්‍රශ්නේ දිනවා. ඒක නෝයා හයිවෙස් තනින් නැත්තේ නේද? හයිවෙස් නෙවෙයි. ටිකක් ඒ ටිකත් කොහොම හරි ඔක්කොම කාලා ඉන්නකොට අපේ ඩෙසර්ට් එකක් ආවා. අපි දැන් ඒක try කරන්න තමයි යන්නේ. අපි ඩෙසර්ට් එකක් ගන්නවා. ගන්න ගමන් ඉන්න. කන්න අමාරුයි. මේකට 10ක් දෙන්න පුළුවන් එතන සුපිරි. සාමාන්‍යයෙන් අතර මේ අර වගේ මොකක් හරි එක පෝෂන් එකක් කාලා මේක සම්පූර්ණ කන්න අමාරුනේ. බඩ පිරෙනවා. කෑම නම් අතරම සුපිරි මේකේ. ඔයාලා try කරලා බලන්න මේ කැෆේ ඩැන්ඩි. මේක තියෙන්නේ නුවර කාසල් ලේන් එක ඇතුලේ තියෙන්නේ. ඔයාලා පුළුවන් කතරගන්දේ වල පැත්තේ. කතරගන්දේ වල පැත්තෙන් ඇතුලට කාසල් ලේන් එක අතට දාලා මම රෝඩ් පොයි වීඩියෝ එකක් දාන්නම් එතනට පාර. ඒ අතට ආපම තියෙනවා කෙලින්ම කැෆේ ඩැන්ඩි කියලා බෝඩ් දාලා ඒක උඩට එනවා. ඊට පස්සේ තමයි තියෙන්නේ අපිට ඇත්තම සුපිරි මේ නුවර මං හිතන්නේ ෆස්ට් ටයිම් තමයි මෙහෙම මේ කොරියන් ෆුඩ් කියන කඩයක් නේ කැෆේ එකක් දාගෙන. අනිත් තැන් වල රාමෙන් විතරයි තියෙන්නේ. දැන් මෙතන හැමදේම කිරීමක් ටොක් බොක්කේ ගියයි කම්මලේ ඒවට දිවපැල්ල එනවා කියාගන්න කියවම. මේ අත්‍තරම සුපිරි කැෆේ එකක් මේ අත්‍තරම පට්ටම රහයි. අනිවාර්යෙන් එන්න මෙතන දැන් ඔයාලා මේ පැත්තේ කෙලින්ම කොහොමද පාර කියන්නේ? කාසල් ලේන් එක නේ කියන්නේ නේද? කාසල් ලේන් එක කියන්නේ කතරගන්දේ වල පොඩ්ඩක් තියෙන කතරගන්දේ වල තියෙන පැත්තේ මැදුල් පාරක් තියෙනවා. ඒකේ අස්සර යනකොටම කෙලින්ම කැෆේ ඩැන්ඩි බෝඩ් දාලා තියෙනවා. ඒක උඩට එන්න තමයි තියෙන්නේ. ඒතර ඔයාලට මහජන බැංකුවේ කල්ලයිට් පැත්තෙන් දෙන්න පුළුවන්. එතන තියෙනවා මේ එතන කාසල් ලේන් පාර කොතන තියෙන කියලා තෝරන කෙනෙක් වෙනවා. ඊට පස්සේ එතනින් කෙලින්ම ඇතුළට ආවොත් ඔයාලට කාසල් ලේන් කැෆේ කව ගන්න පුළුවන්. දැන් අනිවාර්යෙන් ඔයාලා ගිහිල්ලා මේක කොහොමද කියලා අපි මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම මොනවා කියනවද දැන් මට දැන් මේ කාලමතර මම වරද්දලත් එක්ක කියනවද මොනවද No God please no අනිවාර්යෙන් එනම් අපේ වීඩියෝ බලන් ඉන්න අපෝට බොහොම ස්තුතියි. තාම ඉවර කරන්න බැරි සමහරකට අපි මගෙන් යනකොට මොන අක්කරත් බෙදන්නේ තාම ලෝකෙ ඉවර නෑ. කොහොම හරි මේ ඔයාලා අපේ වීඩියෝ ඉස්සලම් බලලා ගේන්නම් අපේ YouTube channel එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ඉන්නේ ආහදා ගන්න ගත්ත එකේ මේකේ තියෙන මගේ වීඩියෝස් වල මේ දෙක තුන මම වැඩි ගන්න දැන් මට අලුත් කැලරිස් එකලා ඉන්නේ මේකේ අල්ලලා තියෙන්නේ ගැම්මක් අල්ලලා තියෙන ඉස්සරහට නේ ඔයාලා මොකද කියන්නේ
අසරණලා ඉන්නේ දැන් මේ වීඩියෝස් වල දැන් බලෙන් එන්නේ හරලා තියෙන හින්දා නේ ඔව් අදී දැන් මේ කට්ටනත් එක්කම ගියේ මෙතන නිකන් පොඩි වලි යුද්ධයක් මම දන්නා ඔව් ඒක මේ මෙයාගේ වීඩියෝස් වලින් සමහර මෙයා තමයි හරියටම දන්නේ මේ කොහොමද කියලා ඔව් කතා බහ කරන විදිහ හැමදේම දන්නේ මෙයා විතරයි ඒව දැම්මොත් අපේ ෆෑන් බේස් එක අපිට සුනේ සොන්නනවා